මනරම් මුහුදු තීරයකට හිමිකම් කියන දකුණුලකී ගාල්ල දිස්ත්‍රික්කී කිත්වතු තේ රබර් වැනි කුෂිකර්මයෙන් ශාස්ත්‍රීක වූ පරිසරයක් මැදින් දිවෙන හිමදුව මාර්ගයේ මනස්කාන්ත අඟුළුගහ ග්‍රාමයේ ප්‍රධාන මාවත ආසන්නයේ කුඩා උස් භූමියක පිහිටා ඇති අඟුළුගහ මහා විද්‍යාලීය සිබ්බිමේ අසිරිය අපට විඳගන්න පුළුවන්. අඟුළුගහ පන්තාරාම විහාරස්ථානය පිසහමායන මද නලද විදුබිමට ආශිර්වාදයක් වනු නොඅනුමානයි. අඟුළුගහ ගම්වාසී දානපතියෙකුගෙන් ලද පර්චස් 40ක පමණ භූමියක වර්ෂ 1870දී පොල් අතු සෙවිලි කරන ලද මැටි බිත්ති සහිත කුඩා ශාලාවක අඟුළුගහ මහ විදුහල මුලින්ම ආරම්භ කර ඇත. එවකට මෙතෝදිස්ත සභාවේ මඟ පෙන්වීමෙන් පවත්වාගෙන ගිය පාසලේ සාමාන්‍ය අධිකාරිවරයා ලෙස මෙතෝදිස්ත සභාවේ පූජකවරයා කටයුතු කර ඇත. පළමු දිනම ඇතුළත් වූ ළමුන් 12 දෙනෙකුගෙන් ඇරඹි අඟුළුගහ මෙතෝදිස්ත මිශ්‍ර පාසල නම් වූ මේ සිබ්බිමේ මුල් ගුරුතුමා වූයේ ක්‍රිස්තු භක්තිකයෙකි. කෙටි කලක් තුළ ගුරු භවතුන් 5ක් හා සිසු සිසුවියන් 56 දෙනෙක් දක්වා සංඛ්‍යාත්මක විහල යමින් පාසල සංවර්ධනය කරා ගමන් කළ අයුරු මූලික ලේඛනවල සඳහන් වේ. 1940 වසරේ පෝෂිත පාසල් රජයට පවරා ගැනීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ මෙම පාසලද රජයට පවරා ගනු ලැබ ඇත. දැනට වසර 150ක ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන අඟුළුගහ මහා විද්‍යාලයට නායකත්වය සපයන වත්මන් නියමුවරිය වන්නේ යූජී යමුනා ප්‍රියන්ති ගරු විදුහල්පතිතුමියයි. 2024 වර්ෂයේ මුල් භාගයේ සිට පාසල් උන්නතියට පණ පොවන ඇයගේ නායකත්වය පිටුපස මේ විදුහල වත්මන් තත්ත්වය දක්වා ඉහළට ඔසවා තැබීම සඳහා නියමුවරුන් 19කගේ පාද ස්පර්ශය මෙම පුණ්‍ය භූමියට ලැබී ඇත. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා උසස් පෙළ කලා හා වාණිජ්‍ය විෂය ධාරාව සහිතව පන්ති පැවැත්වෙන අඟුළුගහ මහා විද්‍යාලයේ ප්‍රාථමිකාංශයේ සිසුන් 269ක්ද ද්විතීයිකාංශයේ සිසුන් 385ක්ද ලෙස මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 654ක් මෙහි අධ්‍යාපනය ලබති. එම සිසුන් දැනුම කුසලතා හා ආකල්පවලින් සවි බල ගැන්වීමට මහා පෞරක්වන් යෝජී යමුනා ප්‍රියන්ති ගරු විදුහල්පතිතුමිය නියෝජ්‍ය විදුහල්පති ගරු හාල්පන්දිනී ආනන්ද සාමීන් වහන්සේ පාසලාචාර්ය තල්ගම්පල පදුම සාමීන් වහන්සේ කේමා අබේවික්‍රම නියෝජ්‍ය විදුහල්පතිතුමිය ඇතුළු 43කින් සමන්විත ආචාර්ය මණ්ඩලයකි. එයටම බද්ධ වූ සවිමත් අනධ්‍යන කාර්ය මණ්ඩලයකි. දිනෙන් දින අධ්‍යාපනයේ හිනිපෙත්තටම නැගී අඟුළුගහ මහා විද්‍යාලයේ නාමය රන්නකුරින් ලියවුණේ 2017 වර්ෂයේ. ඒ අපස සාමාන්‍ය පෙළ විභාගයෙන් 72% වූ විශිෂ්ට ප්‍රතිඵලයක් අත්කර ගනිමින් හබරාදුව කොට්ටාසේ පාසල් අතර ප්‍රථම ස්ථානය ලබා ගනිමින් ජාතික මට්ටමේ ප්‍රතිඵලයද ඉක්මවමිනි. එතැන් සිට පිට වසර ගණනාවක් ජාතික මට්ටමද ඉක්ම වූ විශිෂ්ට ප්‍රතිඵල අත්කරගත් අඟුළුගහ විදුමාතාවගේ මෙතෙක්කා ගමන් මග සුවිශිෂ්ට වන්නේ 2024 වර්ෂයේ අපස සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයත් සමගින්. කොරෝනා වෛරසයේ පසුබෑම් අභියෝග ජය ගනිමින් 2023 වර්ෂයේ 59.4ක් වූ ප්‍රතිඵලය නව විදුහල්පතිනියගේ නායකත්වය යටතේ 2024 වර්ෂයේ 60%ක් දක්වා ඉහළට ඔසවා තැබීම අප ලැබූ විශිෂ්ට ජයග්‍රහණයකි. එසේම අපොස උසස් පෙළ අංශයෙන්ද විශිෂ්ට ප්‍රතිඵලත් වූයේ කලා අංශයෙන් හා වාණිජ අංශයෙන් සිසු සිසුවියන් 2 දෙනෙකුට සරසවි වරම් හිමි කර දෙමිනි. මේ සඳහා යමුනා උඩලමත්ත ගරු විදුහල්පතිනියගේ නවනායකත්වය හා මඟ පෙන්වීම
බෙහෙවින් නිවහල් වූයේ දෙවන පෙළ ආචාර මණ්ඩලයේ උත්සාහයන් මල්ඵල ගන්වමිනි. එසේම මෙවර 5 ශ්‍රේණීය ශිෂ්‍යත්ව විභාගයෙන් ශිෂ්‍යත්වය සමත් 5 හපනුන් තිදෙනෙකු බිහි වූයේ 5 ශ්‍රේණීය ගුරු දෙපළගේ කැපවීම හා සමස්ත ප්‍රාථමිකාංශයේම දායකත්වය නිසාවිනි. විෂය සමගාමී ක්‍රියාකාරකම් සැලකූ විට සිංහල භාෂා සාහිත්‍ය තරඟ, සමාජ විද්‍යා තරඟ, දහම් දැනුම තරඟවලින් ලැබූ කලාප පළාත් මෙන්ම සමස්ත ලංකා ජයග්‍රහණ විද්‍යාලයට කීර්තියක් අත්කර දුනි. එසේම ඉංග්‍රීසි දින තරඟ, සංගීත වාදන තරඟ, නර්තන තරඟ හා ක්‍රීඩා තරඟ, කලාප හා පළාත් මට්ටමින් ලැබූ ජයග්‍රහණද මීට අයත්ය. නා විශ්වීය ලොවක් කරා පිය නගන ගමන් මගෙහි සිසු උන්නතිය ත්‍රීව් කරනු වස් විද්‍යාලය සතු භෞතික සම්පත්ද බොහෝමයකි. ගොඩනැගිලි 11කින් සමන්විත විදුබිමි නවීන ගොඩනැගිලි දිත්තයයින් සුවිශේෂ වී ළඟම පාසල හොඳම පාසල ජාතික වැඩසටහන 2016-2020 යටතේ අධ්‍යාපන අමාත්‍යංශය මගින් ඉදිකරන ලද මෙම ගොඩනැගිලි දිත්වය 2019 සැප්තැම්බර් 19 වන දින සිසු අයිතියට පත් කරන ලද අතර ද්විතීක කනිෂ්ඨ විද්‍යාගාරය, පුස්තකාලය, පරිගණක විද්‍යාගාරය මෙන්ම ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය මෙහි ස්ථාපිතය. සිසු දරුවන් දහස් ගණනකගේ ඥාන පහන් එළිය කළ ජීවිතයට පාර කියා දුන් විද්‍යාලීය ගණිතාගාරයයි මේ. නවීන විද්‍යා උපකරණ නව දැනුම් සහිතව නව සොයා ගැනීම් කරා සිසුවා පිය නංවන නව ගොඩනැගිල්ලෙහි පිහිටි විද්‍යාගාරය සිසුවා නව දැනුම් මානයකට කැඳවාගෙන යයි. කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමන යථාර්ථයක් කිරීමට පිටුවහල සපයන දැනුම් සාගරයක් බඳු පාසල් පුස්තකාලයයි මී. අධ්‍යාපනයේ නව මංකරාපිය නගන මාවතී ඊට අත්වැල් සපයන සුහුරු රූපවාහිනිය හා ටැබ් පරිගණක 11කින් සමන්විත සුහුරු කාමරයයි මේ. DP එඩියුකේෂන් ආයතනයේ සමාජ සත්කාරක සුහුරු පුවරුවකින්ද මෙය සමන්විතය. විද්‍යාලීය දරු දැරියන් අධ්‍යාපනිකව මෙන්ම පරිබාහිරවද සෞන්දර්යයෙන් මුසපත් කරන්නට සංවේදී හදවත් තනන්නට විද්‍යාලීය සෞන්දර්ය අංශය සුවිශේෂී දායකත්වයක් දරයි. තෙලිතුඩෙන් විස්කම්පානා චිත්‍රාගාරය, සප්තසරයෙන් හදවත් මුසපත් කරන සෞන්දර්යෙන් ආනන්දය කරා රැගෙන යන තූර්යවාදක කණ්ඩායමකින් සමන්විත සංගීතාගාරය, නිත්සිත් මනමත් කරවන උඩරට හා පහතරට මනහර නර්තනයෙන් සමන්විත නර්තනාගාරය, කලාප පළාත් හා සමස්ත ලංකා ජයග්‍රහණ ලබා දෙමින් විදුකිත් යස ඉහළට ඔසවා තබයි. අධ්‍යාපනයෙන් පරිබාහිර වූ විෂය සමගාමී ක්‍රියාකාරකම් වලටද මනාතෝ තැන්නකි මේ සිබ්බිම. කලාප පළාත් ඉක්ම වූ ජයග්‍රහණ ලබා දෙන මලල ක්‍රීඩා මෙන්ම එල්ලේ වොලිබෝල් වැනි පිටිය තරඟ ක්‍රීඩාද ඊට අමතරව ක්‍රිකට්, කරාතේ,
බාලදක්ෂ ජාතික ශිෂ්‍ය බට කණ්ඩායම පරිසර බට කණ්ඩායම මෙන්ම ශාන්ත ජෝන් ගිලන් රථ සේවය හා ප්‍රථමාධාර ඒකකයද සිසුන්ගේ නව මානයන් හරහා දක්ෂතා හැකියාව උපනංවයි. දැක්ම හබරාදුව කොට්ටාසේ විශිෂ්ටතම පාසල බවට පත් කිරීම. මෙහෙවර අධ්‍යාපනයේ පොදු අරමුණු සාක්ෂාත් කරගත හැකි අයුරින් හා මනා පෞරුෂයා සහිත පරිසරහිතකාමී පුරවැසි පිරිසක් ලක්මෑණියන්ට දායාද කිරීම.